බයිනරි වල මේ අට තමයි තියෙන්නේ ඩෙසිමල් බයිනරි, ඩෙසිමල් ඔක්ටල්, ඩෙසිමල් හෙක්සාඩෙසිමල්, බයිනරි ඩෙසිමල්, බයිනරි ඔක්ටල්, බයිනරි හෙක්සාඩෙසිමල්, ඔක්ටල් ඩෙසිමල්, හෙක්සාඩෙසිමල් ඔක්ටල්. ඒ ටික තමයි තියෙන්නේ. ඒකෙන් අපි දැන් පළවෙනි එක ගමු ඩෙසිමල් ටු බයිනරි එක. එතකොට ඩෙසිමල් ටු බයිනරි ගත්තාම ඩෙසිමල් සංඛ්‍යාව ලියගමු අපි 46 වගේ ගමුකෝ. දැන් මේක බයිනරි වලට හරව ගන්න නම් බයිනරි කියන්නේ දෙක කියන එක, බයි කියන්නේ දෙකනේ. ඒ හින්දා අපි මේක බයිනරි කරන්න 46 බෙදාගෙන යන්න ඕනේ දෙකෙන්. ඒ කියන්නේ ඕනිම සංඛ්‍යාව ඕනිම ඩෙසිමල් එකක් බයිනරි කරන්න දෙකෙන් බෙදාගෙන තමයි යන්න ඕනේ. 23යි දෙකට උදාහරණ 23යි ඉතුරු තියෙනවා නම් ඉස්සරහින් ඉරි කැල්ලක් ගාලා ඉතුරු ගාන ලියන්න. ඉතුරු නැත්නම් බිංදුව දාන්න ඕනේ. ඊපස්සේ 23 දෙකට බෙදපුවාම 11යි ඉතිරි 1යි. 11යි දෙකට බෙදපුවාම 5යි ඉතිරි 1යි. 5 දෙකට බෙදපුවාම 2යි ඉතිරි 1යි. 2 දෙකට බෙදපුවාම 1යි ඉතිරි 1යි. අය මේ එකත් බෙදන්න ඕනේ අන්තිමට. මෙතෙන්ද බිංදුව වැටෙනකම් මේ ටික බෙදාගෙන යන්න ඕනේ. 2 බෙදුවහම බිංදුවයි ඉතිරි 1යි. දැන් මේකේ බයිනරි හොයන්නේ යටින් ඉඳන් උඩට. එතකොට මේ 46 බයිනරි සංඛ්‍යාව වෙන්නේ 1යි බිංදුවයි 1යි 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 බිංදුව. මේක තමයි බයිනරි සංඛ්‍යාව වෙන්නේ. බයිනරි සංඛ්‍යාව ලියද්දී අගට මෙතන 2 දාන්න ඕනේ. දැම්මත් නැතත් අවුලක් නැහැ. 2 දාන්න ඕනේ උනට. මේක තමයි 46 බයිනරි සංඛ්‍යාව වෙන්නේ. ඔය විදිහට තමයි මේ පළවෙනි එක හදන්නේ කියන ඩෙසිමල් ටු බයිනරි හදන්නේ ඔය විදිහට. තව එකක් ගමු 158 කියලා උදාහරණයකට ගමු. 158. දැන් මේක බයිනරි කරන්න ඕනේ. මේක බයිනරි කරන්න මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. හරි දෙකෙන් බෙදමු. 79යි ඉතිරි 1යි 79යි 39යි ඉතිරි 1යි 39යි 19යි ඉතිරි 1යි. මෙතන මට 19 දෙකට බෙදපුවම 9යි ඉතිරි 1යි. 9 දෙකට බෙදපුවම 4යි ඉතිරි 1යි. 2යි ඉතිරි 9. 2 දෙකට බෙදපුවම 1යි ඉතිරි 9. 1 දෙකට බෙදපුවම බිංදුවයි ඉතිරි 1යි. හරි. දැන් මේකේ බයිනරි සංඛ්‍යාව බලන්න යටින් ඉඳන් උඩට මේ ටික ලියාගෙන යනවා. කියන්නේ 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 1 1 1 බිංදුව. මේක තමයි 158 බයිනරි සංඛ්‍යාව වෙන්නේ. හරි දැන් අපි ඒකේ පළවෙනි එක බැලුවා. දැන් අපි බලමු ඩෙසිමල් එකක් ඔක්ටල් කරන්න. ඔක්ටල් කියන්නේ 8නේ, හෙක්සා කියන්නේ 16. බයිනරි 2. හරි දෙවෙනි එක බලමු. ඩෙසිමල් එකක් ඔක්ටල් කරන්න කියලා ඩෙසිමල් එකක් අපි මේ ඩෙසිමල් එකම ගමු 158 කියන එක. ඒක මේ 158 ඩෙසිමල් කරන්න නම් 8ෙන් බෙදාගෙන ඉන්න ඕනේ. අපි බයිනරි කරන්න දෙකෙන් බෙදුවේ. බයිනරි කරන්න දෙකෙන් බෙදුවේ. ඒ වගේ මේ ඔක්ටල් එකක් කරන්න මේක 8ෙන් බෙදාගෙන යන්න ඕනේ 158. හරි බෙදාගෙන යන 19යි ඉතිරි ගාන මෙතනින් ලියන්න ඕනේ. ඊට පස්සේ මේකත් 8ෙන් බෙදුවම 2යි ඉතිරි 3යි. මේකත් 8ෙන් බෙදුවම ඉතිරි 9. ඉතිරි බිංදුවයි ඉතිරි 2යි. ඒකෙත් අර වගේම යටින් ඉඳන් උඩට තමයි ගණන් කරන්නේ. එතකොට මේ 158 කියන ඩෙසිමල් එකේ ඔක්ටල් එක වෙනවා 236. 8 දාන්න ඕනේ යටින්. මේ ඉලක්කම් මේකත් මේ සමාන ලොකුවට දාන්න බෑ. මේක යටින් මේ පොඩිවට දාන්න. 236 8. මොකද මේ 8 නැත්තම් මේක බයින් මේ ඩෙසිමල් මේ වගේ ඩෙසිමල් එකක් කියලා තමයි ගන්න. මෙතන මේක හෙක්සා ඩෙසිමල් එක ගන්න 16 දාන්න ඕනේ. ඒකේ 16 තිබ්බ නැත්තම් ඩෙසිමල් එකක් ඔය යන්නේ කියලා තමයි ගණන් ගන්න. ඒ හින්දා තමයි මේ ඉලක්කම දාන්න. මේකෙත් මේ දෙක දාන්න. හරි. මේකේ තව විදිහක් තියෙනවා කරනවා නම් ඒක චුට්ටක් දිග මෙතඩක්. ඒ කියන්නේ ඒකේ මෙන්න මේ විදිහට මේ බෙදාගෙන යන්න ඕනේ. මේ දෙකෙන් බෙදලා බයිනරි එක ගන්නවා. බයිනරි එක අරගෙන මේ බයිනරි එක පුළුවන් අපිට අය ඔක්ටල් වලට හරව ගන්න. ඒක තව මෙතන තියෙනවනේ බයිනරි ඔක්ටල්. ඒකයට දෙක කතා කරමු. මේ ඩෙසිමල් එකක් ඔක්ටල් කරන්න මේ විදිහට හොඳයි. තුන්වෙනි එක බලමු. තුන්වෙනි තියෙන්නේ මේ ඩෙසිමල් එකක් හෙක්සා ඩෙසිමල් කරන්නනේ. ඒක කරන්න තියෙන්නේ අර වගේම තමයි 16න් බෙදන්න තමයි තියෙන්නේ.
අපි ගමු ඩෙසිමල් එක 38 වගේ පොතේ තියෙන උදාහරණ ගන්න. ඒක 16න් බෙදාගෙන යන. එතකොට 2යි ඉතිරි 6ක් වෙනවා. 16 2 බෙදපුවම නෑ 0යි 2යි. ඒකෙත් අර වගේම යටින් ඉඳන් උඩට තමයි ලියාගෙන යන්න ඕනේ. එතකොට 38 කියන ඩෙසිමල් එකේ හෙක්සාඩෙසිමල් එක වෙනවා 26. මෙතන 16 දාන්න ඕනේ පොඩිවට. අන්න ඒ විදිහට. තව එකක් බලමු. 47. දාසියෙන් බෙදුවහම මෙතෙන්ද 2යි මෙතෙන්ද 15ක් වෙනවා. 0යි 2යි. එතකොට මේක ගත්තොත් එහෙනම් මේක වෙන්නේ දැන් මේක ඉලක්කම් දෙකේ සංඛ්‍යාවනේ. එතකොට අපිට මෙහෙම ලියන්න වෙන්නේ 2යි 1යි 5යි කියලානේ. එතකොට මේ සංඛ්‍යාව වෙනස් වෙනවානේ. එතකොට ඒ වගේ තියෙද්දි මේ මෙහෙම ලියන්නේ. ඒකට මේ වගේ එතකොට දැන් මේ ඉලක්කම් දෙකක් තියෙන තැන්වලදී ඒකට මේ ඉංග්‍රීසි අකුරු තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් මෙතනින් ඉවරන්නේ මේ තනි සංඛ්‍යා වලින් ඉවරන්නේ 9නේ. 9න් පස්සේ තියෙන ඉලක්කම් වලට 10 ලියද්දී A, 11ට B, 12 C, 13 D, 14 E, 15 F, 16 G, 17 H යන්නේ විදිහට තමයි ලියාගෙන යන්නේ. එතකොට මේක ගත්තාම මේකේ 2යි 15 වෙන්නේ ඉතුරුනේ. එතකොට මේකේ මේ 15 වෙනකොට ලියන්න පුළුවන් F කියලා. එතකොට මේ 47 හෙක්සාඩෙසිමල් එක වෙන්නේ 2යි F කියන එක. එතෙන්ද 16 දාන්න ඕනේ. 2යි F කියන එක තමයි මේ 47 හෙක්සාඩෙසිමල් එක වෙන්නේ. ඒ වගේ තව එකක් ගත්තොත් එහෙම තව එකක් ගමු. මේකත් බෙදන්න ඕනේ 16න්. 16 50ට බෙදුවම 38 කියන්නේ 3යි 10ක් ඉඳුරුයි. මේක 16න් බෙදුවම 0.3යි. එතකොට මේකේ 10 වෙනුවට ලියන්න ඕනේ අපි A කියලා. එතකොට 58 හෙක්සාඩෙසිමල් එක වෙනවා 3යි A. අන්න ඒ විදිහට තමයි ඒ ටික එන්නේ මේ ඩෙසිමල් ටු හෙක්සාඩෙසිමල්. මේ ටික තේරුණා කියලා ඇති. ඩෙසිමල් ටු බයිනරි, ඩෙසිමල් ටු ඔක්ටල්, ඩෙසිමල් ටු හෙක්සාඩෙසිමල්. මේ ටික තමයි අපි කතා කරේ. ඊළඟට කතා කරමු බයිනරි එකක් ඩෙසිමල් කරන්නේ කොහොමද කියලා. ගමු බයිනරි එකක් ඩෙසිමල් කරන්න මේ විදිහට 1.1.1. දැන් මෙහෙම බයිනරි එකක් තියෙනවා. දැන් මේකේ අපි අංකණය කරන්නේ මේ පැත්තේ ඉඳලා. එතකොට මේ ස්ථානයේ මෙතන මේකට මේකේ අගේ 1 2 4 8 16 32 64 අන්න ඒ විදිහට තමයි මේ කියන්නේ. දැන් තව හිතන්න මේ වගේ දිග බයිනරි එකක් තිබ්බ කියන්නේ. මෙහෙම එකක්. එතකොට මෙහෙම එකක් තිබ්බොත් එහෙම වෙන්නේ මේ ස්ථානෙ මෙතෙන්ද 1 මෙතන අගේ වැටෙන්නේ 1 2 4 8 16 32 64 128 256 512 1024. අන්න ඒ විදිහට තමයි මේ ටිකේ අගයන් වැටෙන්නේ. හරි දැන් මේකේ එතකොට දැන් මේ ඩෙසිමල් මේ බයිනරි එක ඩෙසිමල් කරන්න නම් මේ විදිහට බයිනරි එක ලියාගෙන මේ යටින් මෙයාලගේ අදාළ අගයන් ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන අගේ 1 මෙතන 2 2 මෙතන 4 මෙතන 8. දැන් මෙතන මේ එක වෙట్లా තියෙන ඒවට තමයි මේ එක වෙట్లా තියෙන ඒවට තමයි එක වෙట్లా තියෙන ඒවා තමයි අපි එකතු කරන්නේ. බිංදුව තියෙන ඒවා බිංදුව කියන්නේ එතන අගයන් නැහැ. ඒවා එකතු කරන්න. එතකොට මෙතන 1 එක්වරක් 1 1යි දෙවරක් බිංදුවයි හතරවරක් 1 4යි අටවරක් 1 8යි. අපි දැන් මේ ටික එකතු කරගන්න ඕනේ. මෙන්න මේ එකතු කරන අගයට තමයි කියන්නේ මෙන්න මේ බයිනරි එකේ ඩෙසිමල් එක කියලා. ඒ කියන්නේ 8යි 4යි 12යි 13යි. එන්නේ 1යි 1යි බිංදුවයි 1යි 2යි කියන මේ බයිනරි එකේ ඩෙසිමල් එක තමයි 13. තේරුණාද? තව එකක් බලමු අපි.
තව එකක් ගමු. 1.1.1.1.1 මේක ගමු. දැන් මේකේ බලන්න ඕනේ අගයන්. දැන් මේ මාත් එක්කම ගියාගෙන යන්නේ මේක අගයන් ටික. මෙතෙන්ද කීයද? මෙතෙන්ද 1, මෙතෙන්ද 2, මෙතෙන්ද 4, 8, 16, 32, 64, 128. එක්සෑම් එක ගත්තාම එක්සෑම් එකෙත් මේ විදිහට ලියා ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. ඊට දැන් මේ ටික එකතු කරගෙන යන්න ඕනේ. මෙතනින් තියෙන 128, 64, මේක නෑ 16, 8, 4 නෑ 2, 1, 3. ඒක 3 දාමු කෙලින්. දැන් මේ ටික එකතු කරගන්න ඕනි. ඒක තමයි මේකේ ඩෙසිමල් එක වෙන්නේ. ඔන්න මේකේ ඩෙසිමල් එක හොයාගත්තා. දැන් ඒ ටිකත් තේරුණා ඇති තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට බලමු බයිනරි ටු ඔක්ටල්. දැන් මේ බයිනරි එකක් කොහොමද ඔක්ටල් එකකට 8 සංඛ්‍යාවකට හරවගන්නේ කියලා. දැන් මේකම ගමු අපි. දැන් මේ බයිනරි එකට ඔක්ටල් කරන්න අපි මෙහෙමයි කරන්න ඕනේ. මේ පැත්තෙන් දැන් මේක 3ට කඩාගෙන යනවා. ඒ කියන්නේ 3 කැලි වලට කඩාගෙන යනවා. මෙන්න මේ විදිහට. හරිද? දැන් මේ හෙක්සාඩෙසිමල් කරන්න ඕන මේ වගේ එකක් බෙදාගෙන යන්න ඕනි. එතනින්ද කියන්න හෙක්සාඩෙසිමල් කරන්න මේ වගේ එකක් බෙදාගෙන යන්න ඕනේ 4ට. මෙන්න මේ විදිහට. 4ට බෙදාගෙන යන්න ඕනේ. ඩෙසිමල් මේ බයිනරි එකක් මේ ඔක්ටල් කරන්න නම් 3ට බෙදාගෙන යන්න ඕනේ. 3ට බෙදාගෙන ගිහින් අර වගේම අගයන් ටික දාන්න ඕනේ මේ විදිහටම. මේ එක කැල් දැන් මේ කොටසට දානවා නම් මෙතෙන්ද 1 2 4. ආයි දැන් ඊළාට මෙතෙන්ද දාදී මෙතෙන්ද 8 නෙමෙයි දාන්නේ. මෙතෙන් 8 නෙමෙයි මේක අලුත් කොටසක් කියලා හිතාගෙන ආපහු මෙතෙන්ද 1 දාන්නේ. 1 2 4. ආපහු මේකත් අලුත් කොටසක් කියලා හිතලා දාන්නේ මෙතෙන්ද 1 2 අන්න ඒ විදිහට. ඊට පස්සේ මෙන්න මේ එක එක කොටසට අදාළ අගයන් ටික ලියා ගන්න ඕනේ. ගෙන් දැන් මෙතෙන්ද ගත්තොත් 2 මෙතන 1යි 2යි මෙතන 3යි මෙතන 3යි මෙතන 3යි. එතකොට මේ බයිනරි එකට අදාළ ඔක්ටල් එක වෙනවා 333. මේකේ අර වගේ එකතු කරන්නේ නැහැ. මේක එකතු කරන්නේ නැහැ. ඩෙසිමල් වලදී විතරයි එකතු කරන්නේ. මේකේ මේ සංඛ්‍යා තුන කෙලින්ම මේ විදිහට ලියාගෙන යන එක තමයි කරන්නේ. ඒකේ තව උදාහරණයක් බලමු. 1.1.1.1. දැන් අපි මේක ඔක්ටල් වලට හරවමු. එතකොට මේ පැත්තෙන් නම් 3ට කඩාගෙන යන්න ඕනේ. 1 2 3 1 2 3. මේ විදිහට මේ එක්සෑම් එක කරන්න නැත්නම් එතකොට වර්ධින්නේ නැහැ. ඊට පස්සේ මෙතන අගේ 1 මෙතන අගේ 4. 1යි 4යි මෙතන 5යි 1යි 2යි 3යි මෙතන 1යි. එතකොට මේකට අදාළ ඔක්ටල් එක එනවා 135. අන්න මේ විදිහට තමයි ඔක්ටල් එක හොයන්නේ. තේරුණා කියලා හිතනවා. ඊළඟ එක බලමු දැන්. හරි ඊළඟ එක බයිනරි ටු හෙක්සල්. ඒ කියන්නේ මේ වගේම බයිනරි එකක් හෙක්සල් කරන්න තමයි. මෙන්න මේ විදිහට 4ට බෙදන්න තමයි අපි යන්නේ. හෙක්සල් කරමු එකක්. ගමු උදාහරණය මේ විදිහට 1.1.1.1.2. දැන් මේක අපි හෙක්සල් වලට හරවන්න යන්නේ. මේ විදිහට දුන්නා මේක ටිකක් පල්ලෙහෙන් ඈඩ් කරලා ලොකුවට ලියා ගන්න. දැන් ඊට පස්සේ මේ පැත්තේ නම් මේක 4ට කඩාගෙන යන්න මේ විදිහට 1 2 3 4යි 1 2 3 1 2. දැන් ඒකෙත් අර වගේම තමයි මෙතෙන්ද 1 2 4 8 1 2 4 8 අන්නේ විදිහට මේකේ වටිනාකම් ලියාගෙන යන්න. මෙතන 1 නෑ 1 2 4 8 1 2 4 8. දැන්
මේකෙත් අර වගේම මේ අගයන් ටික එකතු කරගන්න. එක එක කොටසට දාලා 8යි 2යි මෙතන 10යි මෙතන 8යි 4යි 12යි මෙතන 8යි 4යි 12යි 1යි 13. එතකොට දැන් මේකෙත් අර ඉලක්කම් දෙකේ වනේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවයි තියෙන. එතකොට මේකේ බයිනරි එක මෙහෙම ලියන්න බෑ. මෙහෙම ලියුවහම වැරදෙනවා. එතකොට මේක අපි කලින් අර දාගත්තනේ මෙන්න මේ ටික අන්න මේකට දාලා තමයි දාගන්න ඕනේ ඉලක්කම්. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්න වෙන්නේ. එතකොට 10ට A 13ට D. එතකොට මෙතන මේ 13ට D 10ට A. එතකොට මේකට දාලා හෙක්සාඩෙසිමල් නම්බර් එක වෙන්නේ DA 16. මේක තමයි මේකට දාලා හෙක්සාඩෙසිමල් සංඛ්‍යාව වෙන්නේ. ඒ වගේ තව එකක් බලමු අපි. 1.1.1.1.1.1.1.1. මේක අපි මේකෙත් අපි හදමු හෙක්සාඩෙසිමල් වලට ඈතින් පල්ලෙහාට කරලා ඈතින් ලියා ගන්න. දැන් ඊට පස්සේ මේක හතරට කඩාගෙන යන්න 1 2 3 4 1 2 3 4. හරි. මේ විදිහට කඩාගෙන ගිහිල්ලා දැන් මේකේ අර වගේම අගයන් ටික දාගන්න. මෙතන 1 2 4 8 4යි 8යි මෙතන 12. 12 කියන්නේ මෙන්න මේ ලිස්ට් එකට අනුව C. මේ විදිහට තමයි 10න් එහා යන ඔක්කොම මේ විදිහට තමයි දාන්නේ. C. මේවා ඉන්නේ හෙක්සාඩෙසිමල් වලට විතරයි මේ විදිහට එන්නේ. ඔක්ටල් වලට එන්නේ නැහැ. එතකොට 12 කියන්නේ C. දැන් මේකත් දාගෙන යන්න 1 2 4 8 8යි 4යි 12යි 1යි 13. 13 කියන්නේ D. මෙතන තියෙනවා 1 2 4. මේකේ මේ අන්තිම එකේ හතරක් තිබ්බේ නැහැ කියලා අවුලක් නැහැ. ඒකේ එකක් තියන්න පුළුවන්, දෙකක් තියන්න පුළුවන්, හතරක් තියන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි. 1 4 කියන්නේ 5. එතකොට මේකට දාලා මේ බයිනරි එකට දාලා හෙක්සාඩෙසිමල් එක වෙන්නේ 5යි DC 16. දැන් මේකේ අර ඇල්ෆබෙට් පිළිවෙලට B C D එහෙම මාරු කරලා දාන්න බෑ. ඒතකොට එහෙම මාරු කරපුවාම මේ බයිනරි සංඛ්‍යාව වෙනස් වෙනවා. මේ එන පිළිවෙලට මේ දිගට මේ අතට ඒ විදිහටම තමයි දාන්න ඕනේ. ඒක 7 වෙනි එක විදිහට තියෙන්නේ ඒ දෙන ඔක්ටල් එක ඩෙසිමල් කරන්න. ඒකත් බලමු. ඔක්ටල් එක ඩෙසිමල් කරන පොතේ තියෙන උදාහරණයක් ගමු. මෙන්න මේක 1001.2.7.5 කියන එක මේක ඩෙසිමල් වලට හරවන්න පොතේ තියෙන සුළු කිරීමේ ක්‍රමයයි මම ගාවත් එකක් තියෙනවා. ඒ විදිහට කියලා දෙන්නම්. පොතේ තියෙන්නේ මෙහෙම. මෙන්න මේකට අදාළ දැන් අපි කලින් මේක බයිනරි කරද්දී එක මේකක් මේ බයිනරි එක ඩෙසිමල් හරි මොකක් හරි එකක් කරන්න යද්දී මේකට අගයන් වලින් 1 2 4 8 කියලානේ. දැන් මේකේ මේ ඔක්ටල් එක ඩෙසිමල් හරි බයිනරි ඩෙසිමල් කරන්න යද්දී වැටෙන්නේ මෙහෙම. 8 ගුණාකාර විදිහට තමයි වැටෙන්නේ. මෙතන 8 1 8 2 8 3 වෙනි බලය විදිහට තමයි වැටෙන්නේ. ඒකට දැන් මේ වගේ එකක් අපි දැන් ওই වගේ වෙලාවට 8 ගුණාකාර බල ඉන්න එක අමාරුයිනේ. ඒකට වෙන මෙතඩ් එකක් තියෙනවා. ඒක කියලා දෙන්න. දැන් මේක ගත්තොත් එහෙනම් මේකෙත් අර වගේම තමයි. මෙතන ඉඳන් පටන් ගන්න එකේ මේකෙන් ඉඳන් පටන් ගන්න. එතකොට 8 3 වෙනි බලය මේ විදිහට මේ උඩ තියෙන මේ සංඛ්‍යාව මෙන්න මේ 8 3 වෙනි එකෙන් ගුණ කරනවා. එතකොට 1 8 3 වෙනි එකෙන් ගුණ කරලා ඒක එකතු කරනවා ඊළඟ තියෙන සංඛ්‍යාව දෙකනේ. 2 8 දෙවෙනි බලයෙන් 2 8 දෙවෙනි බලයෙන් ගුණ කරලා අරකට එකතු කරනවා. ඊළඟ එකත් එහෙමයි 7 8 පළවෙනි බලයෙන් ගුණ කරලා එකතු කරනවා. ඊළඟට මේක තියෙන්නේ 5 8 බිංදුව වෙනි බලයෙන් ගුණ කරනවා. අන්න ඒ විදිහට තමයි වෙන්නේ. ඒකවල දැන් මේකේ අමාරුවෙන් විභාග වෙලේ 8 වරකට 64 වරක් 8 ගාව විදිහට ගුණාකාරය යන්න බෑ. ඒක කොහොම හරි මේ 1275 මේකේ ඩෙසිමල් එක වෙනවා 701. මේක සුළු කරලා මේ ටික සුළු කරලා එකතු කරපුවාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඕක නැතුව මම ඊට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මම දැන්